කොත් දෙයිනේ මේ වෙච්ච උපරාධ කොට මම මොන තරම් දුක් විඳලාද දොඩ පොඩකට සල්ලි එකතු කරලා බැංකුවට දැම්මේ හිතපන් කොහේ මං එන්න මම හොයාගෙන ඔබ තමයි මේ සේරම කරලා තියෙන්නේ ඔයාතේ ලයිනර් අයගේ නම්බරේ තියෙනව නේද? අනේ චුට්ටක් කෝල් එකක් දීලා මට හැකරල්ල ගන්න පොඩි විස්තරයක් කියන්නකෝ. ඒගොල්ලෝ දැන් නගලන් එනවා ඇති. ආපු ගමන් හැබැයි මම අල්ල ගන්නවා කක බෙල්ලින් වද. ඇත්තමයි අනේ. यार मजा ए खोलना 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 मैं औला नैने अभी तक आ भी हूं मैं अभी तक आ गई जब हाँ मुँह नहीं दिदा बेटे संगीत दास दिखे हुए निन्ना मुँह तो सट्टे का दे पंको हाँ माली मेरे काम में नहीं पीटा काम कर काम करे रहने ने मांग मोरा काम में उन्हें रुपये कथा करने दो नैनी हम प्रश्न नहीं रब बनने गाने तुमसे चरप पे तुमसे नहीं कि दास संगीत दास दिखे हुए मैं तामक खाना पीऊंगा මොන සංගීතයක්ද මොන පිස්සු කතාවද මේ කියන්නේ මං තමයි කනට ගැහුවා මට මතකයි තමිල් තමයි දැන් මට ගැහුවේ සංගීත දාසෙට මට මොකටද මතක වෙන්නේ අම්මා ඕන හිටු බා हेलो हाँ मैं सुमन गिरिमल से कथा करने हाँ ओ मैं हैकरला इन्नो में वीडियो से बस के यार मजा ए खोलना 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 बल्ला तमुहिदा गहपगे मम කොච්චර මිනිස්සු ඉස්සරහ පාට ගේවුනා මම රජ්ජවුනා ඔකට සම්බන්ධ නෑ කොහොමද බොරුවක් කියන්නේ බොරුවක් නෙමෙයි අර කියන්නේ මට මතකයි යන්නද මම නෙමෙයි ගහුවේ තමුහි තමයි මට ගහුවේ මම කියන්නේ නෑ තමුහි තමා මට ගැහුවේ මේ එන්න අපේ ගෙදර මේක අම්මාවට විතර මේකද ආ මම හම්බෙන්නම තමයි ආවේ ඊය කාමකද පත්නාවදී නැන්නගේ දිහාට ගියා අන්ට ඕනේ බලන්න යංකෝ මහත්තයා ඉඳ ගන්න මහත්තයා ආපේ ගත්තා මට අර මං බැංකුවේ ප්‍රාර්ථනා කරන්න ඕනේ ගහනවා නෙමෙයි මෙතන මේ ටැංකිය ළඟදී අනේ මන්දලේ මොන කොල්ලේද මේ වාඩි වෙන්නකො මහත්තයා මේ පූසෙක් වාඩි වෙන්න මහත්තයා ආත්මාවදී මෙන්නේ මේක තමයි දා මට සංගීතදී ගැහුවේ. හරිද? මම හිතුවේ මේ අද ඒකයි කන බලන්න ආවේ. ඔබ දන්නවද මේ ඇවිල්ලා ඉන්නේ කවුද කියලා? ඈ? සෞමි ජනතා බැංකුවේ බැංකු නිලධාරියෙක්. මාව හම්බ වෙන්න ආවේ. අනේ සමාවෙන්න මහත්තයෝ මම හිතුවේ දා මට සංගීතදී ගාව පිංගුච්චය ඇවිල්ලා ඇති මේ ඔයා කියලා. අවදලේට හුඹස් කටේ ප්‍රදා ගන්න බෑ කියනවා. बस का दे दे वहां से परस का दे මේක පාට මොනවද පටන් ගත්තේ මට අර බැංකු පුතේ තිබ්බ ලාස්ට් මතක් වෙනවා අර ඒ සල්ලි අර ඇකරල්ල ගත්තා කීපේ නෑ නම් මට දීප්පනේ මං කොච්චර දුක් පාස්සේ ඒ ගැන කතා කරන්න තමයි පත්මාවති මම ආවේ
බලන්නකො මහත්තයා. ඔය හැකරල්ල මගේ සල්ලි අරන් අර වෙඩින් එකටත් ගිහිල්ලා. දැන් ඌ එනවලු මං ආව ගමන් මහත්තයට අල්ලලා දෙන්න ඌව. අතට මල්ලා දෙනවද මං? අපරාධ මං ගත්තා. මොන හැකරල්ලක් ගැනද පත්මාවතී මේ කියවන්නේ? මං කිව්වේ පත්මාවතී සල්ලි හැකර් කෙනෙක් ගත්තා කියලා නේ මං. මහත්තයෝ අපේ ගමේ ඉන්න හැකරල්ල කෙනෙක්. ඒක දකින දේ දැක්ක දේ උස්සනවා. නිකන් ගෙවල් වලට හොරකම් කරන්න යන නිකන් හැකරල්ලෙක් යනවා වගේ. මේ යන්නේ. මොනවද ඔයාලා මේ කියවන්නේ? මම පත්මාවතීට කිව්වේ පත්මාවතී සල්ලි හොරකම් කරලා තියෙන පිටරට හැකර් කෙනෙක් කියලානේ. තව කීප දිනකට මේ වැඩේ වෙලා තියෙනවා. මහත්තයෝ පිටරට අදිනවල හැකරල්ලෝ. හැකරල්ලෝ නෙවෙයි හැකර් කෙනෙක්. මේක කොහොමද තේරුම් ගන්නද කියලා මට තේරෙන්නේ නැහැ පත්මාවතී. මහත්තයා මගේ බැංකු පුතේ තිබ්බ සල්ලි ආපහු ගන්න පුළුවන් වෙයි නේද? ජනතා බැංකුව ගැන විශ්වාස කර තමයි මම ওই සල්ලි ඔය පොතට දැම්මේ. සල්ලි නම් ආපහු ගන්න බැරි වෙයි පත්මාවතී ප්ලීස්. ඒ හැකර්ස්ලා මේ සල්ලි හොරකම් කරලා තියෙන්නේ ආපහු ගන්න බැරි විදියට. එහෙනම් ඉතින් මොනව කරන්නද? මට අර දැන් ලක්ෂ 2ක් නේ මහත්තයා පොතේ තිබුණේ. මට ඉතුරු ලක්ෂවත් ගන්න ඕනේ. මං හෙට එන්නම් බැංකුවට දෙකමාන්තර. ඒ ගැන කියන්න තමයි පත්මාවතී මම ආවේ. අද උදේම හැකර්ස්ලා ඒ ලක්ෂෙත් හොරකම් කරලා. දැන් පත්මාවතීගේ account එක බිඳුවයි. මේ හැකරල්ලෙක් ඉඳ පත්තාව ඉතින් අතර මොකක් වෙයිද දන්නේ නැහැ. වලකච්ච ගහයිද දන්නේ නැහැ.